හායි කොල්ල කෙල ටික ඔයාව ආදරෙන් පිළිගන්නවා ෆිල්ම් හැමස්ට මගේ YouTube channel එකට. ඔයා ආස බලන්න යන්නේ නාටෝ සීසන් මම ගේන තවත් සුපිරි එපිසෝඩ් කලෙක්ෂන් එකක්. ඔයා මේ එපිසෝඩ් ටික බලන්නේ මම කලින් දාපු එපිසෝඩ් බලන්නේ නෙවෙයි නා. මම පල්ලෑ කමෙන්ට් බොක්ස් එකේ පළවෙනි කමෙන්ට් එකේ පින් කරලා තියෙනවා ප්ලේලිස්ට් එක ලින්ක් එක. ඒකෙන් ඔයාලට ගිහිල්ලා නාටෝ සීසන් ඔක්කොම එපිසෝඩ් ටික බලන්න පුළුවන්. ඒවත් බලන්න කියලා මතක් කරන ගමන්ම ඔයා තාම අපේ channel එක subscribe කරලා නැත්නම් ඉක්මනට subscribe කරන්න කියලායි ඔයා මේ වීඩියෝ එකට like එකක් දාන්න කියලායි මතක් කරන ගමන්ම අද අපි start කරමු මේ වීඩියෝ එක. අපිට ගිය එපිසෝඩ් එකේ පෙන්නවා ඔන්ටිමරුගේ අපේ නාටකයේ අතර යන ෆයිට් එකක්. ඒ ෆයිට් එකෙන් ඔන්ටිමරු පරාද වෙනවා කියලාත් පෙන්නවා. ඒ වගේම සායියාගේ රහසිගත මිෂන් එක ක්‍රියාත්මක කරන්න යනවා කියලාත් අපිට පෙන්නවා. ඒ වගේම අවසානට සායි ඔන්ටිමරුව හම්බෙලා ඔන්ටිමට දෙයක් කියනවා. ඒ කියපු දේ තාම අපිට මේ එපිසෝඩ් එකේ කියන්නේ. ඊට පස්සේ ඒක අහගත්තට පස්සේ ඔන්ටිමරු සායිට කාඩුවෙන් ඇල්ලා සායිව මරනවා කියලා අපිට කලින් එපිසෝඩ් එකේ පෙන්නවා. එස්සිනම් තමයි මේ එපිසෝඩ් එක පටන් ගන්නෙ. ඔන්ටිමරු කාඩුවෙන් ගහපු එක සායිට වැදුනත් බලද්දි ඒක සායිගේ ෂැඩෝ ක්ලෝන් එකක් විතරයි. ඊට පස්සේ සායි පොළොව යටින් ඇවිල්ලා කියලා අපිට පෙන්නද්දි ඒ සීන් එකකින් කට් වෙනවා. ඒත් එක්කම අපිට ආයේ ඊළඟ සීන් එකෙන් පෙන්නන්නේ නාටෝව. අපිට කලින් එපිසෝඩ් එකේ පෙන්නවනේ නාටෝගේ නයින්ටේල් ෆොක්ස්ගේ චක්‍ර එළියට එන්න අරන් ඒක දරා ගන්න බැරි වෙලා නයින්ටේල් ෆොක්ස්ගේ ආත්මෙත් එළියට එන්න එනවා. ඒ හින්දා ඒක නවත්තන්න යමාටෝ යාගේ සීලින් ජුස් පාවිච්චි කරනවා. ඒත් එක්කම මේ වෙලාවේදී පෙන්නනවා ඒ සීලින් ජුස් වැඩ කරලා නාටෝ එතන බිම වැටෙනවා කියලා. එතකොටම එතෙන්ට සකුරත් ඇවිත් නාටව හීලින් ජුස් වලින් හොඳ කරන්න පටන් ගන්නවා. ඊට පස්සේ යමාටට මතක් වෙනවා පරණ වෙච්ච දෙයක්. ඒ තමයි ජිරායි එක්ක වෙච්ච සංවාදයක්. ඒ වෙලාවේදී ජිරායි කියලා තියෙන්නේ මේ මෝඩ් එක නාටෝගේ ඕපන් වුණාට පස්සේ නාටෝගේ ඇඟට ඒක හින්දා ටික හානි වෙනවා. ඒ වගේම හතරෙන් නැට නාටෝයින් ආව ගමන්ම නාටෝගේ සල්ලුව ඒ නයින්ටේල් ෆොක්ස්ගේ ලේවලින් ආවරණය වෙනවා. ඒක හින්දා නාටෝට අභ්‍යන්තර වශයෙන් වගේම බාහිරින්ද විශාල බරපතල තුවාල සිද්ධ වෙනවා. ඒත් එක්කම ඒ සීන් එක සිත් වෙලා අපිට වර්තමානයේ ඉන්න යමාටෝ පෙන්නනවා. මේ වෙලාවේදී යමාටෝ සකුරට කියන්නේ මං හිතුවට වඩා හතරෙන් වලගේ නාටෝගේ බලවත් කියලා. ඒත් එක්කම ඒ වෙලාවේදී සකුරා යමාටෝගෙන් අහගන්නවා කොහොමද යමාටෝ ඒ සීලින් ජුස්ව කරේ කියලා. හැබැයි මේ වෙලාවේදී ඒකට යමාටෝ නම් කියන්නේ මට ඒක කරන්න බෑ. මට විතරයි මේ වගේ ජුස් කරන්න පුළුවන්. ඒ වගේම තමයි මට විතරයි ෆර්ස්ට් හොකාගේගේ සයිල උරුමේ තියෙන්නේ. වෙන කට්ටියට මේ ජුස් කරන්න බෑ. ඒ වගේම නාටෝගේ බෙල් එල්ලලා තියෙන්නේ ෆර්ස්ට් හොකාගේගේ ක්‍රිස්ටල් එකක්. ඒ හින්දාම තමයි එයාට මේ ජුස්ව වැඩ කරේ. ඒක හින්දා තමයි ඔයාලා ටීම් එකට මාව තෝරගන්න තියෙන ප්‍රධානම හේතුව. ඊට පස්සේ මේක අහලා සකුරා කියන්නේ මම නම් දැන් ලෑස්තිලා ඉන්නේ මට නාටෝ වෙනුවෙන් කරන්න පුළුවන් ඔක්කොම කරන්න. සකුරා මෙහෙම කියද්දී යමාටෝ අය කියනවා එහෙම කරන්න ඔයා නාටෝට තියෙන යමාටෝ එතනින් කතාව නවත්තනවා. මොකද ඒ වෙලාවේදී නාටෝ එතනින් නැගිටිනවා. මේක යමාටෝ කියපු හැටි නම් අපිට තේරෙනවා යමාටෝ සකුරාගෙන් අහන්න හැදුවේ ඔයා නාටෝට ආදරේද කියලා. ඊට පස්සේ අපිට ආයෙත් නැගිටිට නාටෝ පෙන්නනවා. මේ වෙලාවේදී නාටෝ හොඳටම අමාරුවෙන් තමයි ඉන්නේ. ඊට පස්සේ නාටෝ සකුරා අඬනවා දැකලා නාටෝ එකපාරටම නැගිටලා කෑ ගහනවා අර සායි කියන බල්ලා මොකක් හරි කිව්වා නේද සකුරා කියලා. ඊට පස්සේ ආයෙ නාටෝ අහනවා එයා කිව්වේ ඔයා කැතයි කියලාද කියලා. නැත්නම් ඔයා දරුණුද කියලාද කියලා. මෙහෙම කියලා නාටෝ කටකොණින් සකුරාට ඇහෙන්නේ නැති වෙන්න කියනවා. ඒක නම් පොඩි ඈතගොත් තියෙනවා. එතෙන්දී හැබැයි මිනිහා පොඩ්ඩක් හරි. මොකද එතන නාටෝට පොඩි ප්‍රශ්නයක් වුණා. මොකද ඒ කතාව සකුරාට ඇහුණා. ඊට පස්සේ සකුරා නාටෝට ගහද්දි අපිට ආයේ සායෝ පෙන්නනවා. සායි මෙහෙම කොයි හරි යනවා කියලා ඊට පස්සේ අපිට පෙන්නද්දි එකපාරටම කබුටෝ සායිගේ පිටිපස්සෙන් ඇවිත් සායෝ බිම දානවා. එතකොට ඔන්ටිමරු කියන්නේ කලබල වෙන්න එපා කබුටෝ. මේ අපේ මිනිහෙක්. ඊට පස්සේ ඒත් එක්කම සායි ඔන්ටිමරුට 아무තු ලියුමක් දෙනවා. ඊට පස්සේ ඔන්ටිමරු ඒක කියවලා කවුලට කියනවා සායිවත් එක්ක එයාත් එක්ක එන්න කියලා. ඊට පස්සේ සීන් එක සිප් වෙලා අපිට යමාටෝ පෙන්නනවා. මේ වෙලාවේදී යමාටෝ මේ මෙතන වෙන සිද්ධිය බලාගෙන ඉන්නේ. බලද්දි මේක යමාටෝ නෙමෙයි අර යමාටෝ කලින් හදපු ෂැඩෝ ක්ලෝන් එක.
ඊට පස්සේ මේ ක්ලෝන් එක සීන් කෝන් එක අහගෙන ඇවිල්ලා යාමාටෝට විස්තරේ කියද්දි යාමාටෝ කියන්නේ ක්ලෝන් එක සායෝ ෆලෝ කරන්න කියලා. ඊට පස්සේ මේ සිද්ධිය ගැන යාමාටෝ අපේ සෙට් එකටත් කියනවා. ඊට පස්සේ යාමාටෝට තේරෙනවා නාටෝට කලින් වෙච්ච මුකුත් මතක නැහැ කියලා. මොකද නාටෝ යාමාටෝ එක දේවල් කියද්දි ආන්දුම් කුන්දුම් වෙලා වගේ යාමාටෝ දිහාම බලාගෙන ඉන්නවා. මේ වෙලාවේදී යාමාටෝට තේරෙනවා නාටෝට මෙහෙම ඒ වෙලාවේ මුකුත් මතක නැත්තේ අර වෙලාවේ නාටෝගේ මනසේ වැඩ කරේ නයින්ටේල් ෆොක්ස්ගේ ආත්මයේ හින්දා කියලා. ඒත් එක්කම අපේ සෙට් එක අර සායි පැල්ලා ගිය තැනට එනවා. ඊට පස්සේ මෙතෙන්ට ආපු සකුරා එතන වැදලා තිබ්බ පොතක් අරගෙන ඒක දිහා බලන් ඉද්දි අපිට පේනවා ඒ පොත තමයි අර සායිගේ මල්ලිගේ පොත කියලා. ඊට පස්සේ දැන් සායි කොහෙද ගියේ කියන එක ගැන හොයන්න අපේ යාමාටෝ දැන් හිතන්නේ එයාගේ ක්ලෝන් එකවත් යවන්න ඕන කියලා. ඊට පස්සේ සකුරාට මතක් වෙනවා එයාට ආච්චි කියපු දෙයක්. මෙහෙම සකුරාට මතක් වෙන්නේ අපේ ආච්චි මේ ඩෑන්සෝ ගැන සකුරාට කියපු දෙයක් ගැනයි. ඊට පස්සේ යාමාටෝ ආයේ මෙතනදි කියනවා ඩෑන්සෝ කියන්නේ තුන්වන හොකාගේගෙන් ගේම් ඉල්ලපු එකෙක් කියලා. ඌ ටිකක් දරුණුයි. ඌ එසේ මෙසේ එකෙන් නෙමේ. අපේ කොනහගම තුන්වැනි හොකාගේ විසින් වෙනස් කරාට ඩෑන්සෝ පොඩ්ඩක්වත් කැමති වුණේ නෑ. දැන් ඩෑන්සෝ හදන්නේ කොහොම හරි කොනහගම විනාශ කරලා දාන්න. ඒත් එක්කම මේ වෙලාවේදී යාමාටෝ කියනවා දැන් අපේ සායිගේ කතන්දරෙත් ඉවරයි. ඒ හින්දා අපි මේ ගේමෙන් සායිව කපමු. ඊට පස්සේ අපිට ආයේ ඕල්ජිමල්ලව පෙන්නනවා. මේ වෙලාවේදී යාමාටෝගේ ක්ලෝන් එක සායිලගේ පිටිපස්සෙන්ම එනවා. ඒක තේරුම් ගත්ත කාබුටෝ මේ ගැන ඕන්ජිමරුව දාවද්දී ඒකට ඕන්ජිමරු නම් කියන්නේ මේකට අපිට මලකුණක් ඕන වෙයි කියලා. ඊට පස්සේ කාබුටෝ සායිට කුණා එකක් දික් කරද්දී අපිට නාටෝලව පෙන්නනවා. මේ වෙලාවේදී යාමාටෝ අපි සායි පස්සෙන් යමු කියලා කට්ටියටම කියද්දී නාටෝ එතන කලන්තේ දාලා වැටෙනවා. ඊට පස්සේ සකුරා නාටෝ අල්ලගෙන අපි ගමට යමු කියද්දී යාමාටෝ ආයි කියනවා අපි නාටෝ දාලා යමු. අපි දෙන්නට කොහොම හරි මේ මිෂන් එක කම්ප්ලීට් කරන්න වෙනවා. ඊට පස්සේ අපිට ගමන යන යාමාටෝ ඇතුළු සකුරාව පෙන්නනවා. බලද්දී මෙයාලා නාටෝ දාලා ගිහින් නාටෝත් මේ ගමනට එකතු වෙනවා. ඒත් එක්කම අපිට පෙන්නනවා අර ඕන්චිමලෝගේ පස්සෙන් යන යාමාටෝගේ ක්ලෝන් එක. මේක මේ විදිහට යද්දී මෙයා දකිනවා සායිගේ සිරුර එතන ගහක එල්ලලා කියලා. ඒත් එක්කම දැන් අපේ නාටෝ ටීම් එකත් එයාලා ගමන පිටත් වෙලා ටික වෙලාවක් ගිහිල්ලා. මෙහෙම කට්ටිය අවුලක් නැතුව ගමන යද්දී එකපාරටම සකුරාට කලන්තයක් වගේ එකක් ඇවිල්ලා සකුරා එතන වැටෙනවා. ඒත් සකුරාට බිම වැටෙන්න නොදී එකපාරටම යාමාටෝ සකුරාව අල්ල ගන්නවා. දැන් අපිට පෙන්නනවා සකුරාට කොහොමද එකපාරටම මෙහෙම වුනේ කියලා. සකුරා අර වෙලාවේ නාටෝ බේරගන්න ගිහින් නාටෝගේ ගුටි කාලා අතේ තුවාලයක් ඇති වුණානේ. ඒත් ඒකම අපිට පෙන්නනවා කාබුටෝ ඇවිත් ඒකට ප්‍රතිකාර කරා. ඔයාලා අපි හැමෝම දන්නවා කාබුටෝ මෙහෙම ලේසියෙන් කාටවත් උදව් කරන්නේ නැහැ. ඒ උදව් කරත් මොකක් හරි යටි අරමුණක් කාබුටෝගේ හිතේ තියෙනවා. ඒ හින්දා මේ වෙලාවේ අපිට පෙන්නනවා ඒ වෙලාවේ කාබුටෝ සකුරාගේ ඇඟට විස එකතු කළා තමයි එයාගේ තුවාලට ප්‍රතිකාර කළා තියෙන්නේ. ඒත් එක්කම ඒක මේ වෙලාවේදී යාමාටෝ තේරුම් ගන්නවා. ඒත් මෙතන අනාරක්ෂිත හින්දා කට්ටියට දැන් මෙතන විවේක ගන්න බෑ. දැන් යාමාටෝ ඒකටත් පිළියමක් කරන්න ඕන. ඒත් එක්කම ඒ සීන් එක සීට් වෙලා අපිට ආයේ කාබුටෝලාව පෙන්නනවා. මේ වෙලාවේදී ඕජිමරු කියනවා මම ඔයා එක ගොඩක් මිනි මරලා තියෙනවා. ඒත් මේක තමයි සුපිරිම එක. ඒත් ඒකම අපිට පෙන්නනවා යාමාටෝගේ ක්ලෝන් එක මේ වෙලාවේදී අර සායිගේ මිනිය බැලලා තිබ්බ නූල් කපද්දී එයාට ෂුරිගන් පහරවල් වදිනවා කියලා. ඒත් එක්කම අවසාන සීන් එකේ අපිට යාමාටෝ ආයේ පෙන්නනවා. මේ වෙලාවේදී එයා ක්ලෝන් එකෙන් විස්තර දැනගන්නවා. ඔයාලා මේ එපිසෝඩ් කලෙක්ෂන් එක හරියට බැලුවා නම් ඔයාලට මේ එපිසෝඩ් කලෙක්ෂන් එක ගැන ගොඩක් ප්‍රශ්න ඉතුරු වෙන්න ඇති. ඒවට ඔයාලට උත්තර හොයාගන්න වෙන්නේ මේ සීරීස් එකම බලලා අපි දාන ඉස්සරහා එපිසෝඩ් වලින් විතරයි. එහෙනම් දිගටම මේ අපේ ෆිල්ම් හැස්ටර් channel එකත් එක්ක රැඳිලා ඉන්න කියලා ආරාධනා කරනවා. එහෙනම් මේ වගේ තවත් වීඩියෝ එකක් ඉක්මනට ගෙනීමේ බලාපොරොත්තුෙන් අදට මම සමුගන්නවා. Go and see the actual places and live be happy.